හලෝ කොහමද? හොඳින් ඉන්නයි. හොඳින් ඉන්නවා අයියේ. හොඳින් ඉන්නව නම් එච්චරයි. නම මොකද්ද? ජිනුක. ජිනුක. ජිනුකට හරි ලස්සන හිනාවක් තියෙනවා මං ඈත ඉඳන් දැක්කා. අර කැමරා එක දිහා බලලා ලස්සනට hina වෙන්න බලන්න. අනේ හරි කියුට්. මම බලන්න කොල්ල මේ ෆුල් කිට් එක මැච් කරලා තියෙන විදිය. උනේ. සෙරපු දෙකේ ඉඳන් දුඹුරු අලිසම කාකි, යෙලෝ වෙලා ග්‍රීන් වෙලා කැප් එකත් ග්‍රීන් වෙලා. මැච් කළාම යන්දින්නේ නේ. ඔව් එහෙම අපි. ඔව් එහෙමයි. ජිනුක මට කියන්න ඇයි ඔයාට දිනුක කියලා නම දාන්නේ නැතෝ ජිනුක කියලා නම දැන් වැරදිලාද නැත්නම් අකුරු හෙට මෙහෙට වෙලාද? අකුරු හැට බැලලා වෙලා මං හිතන්නේ අපි කාටවත් කියාගන්න බෑ මගේ නම හරියට. කියාගන්න බෑ. ඒ කියන්නේ දිනුක කියලා දාන ඉඳලා තියෙන්නේ. වෙන්නේ නැතිනේ. වෙන්නේ නැති දිනුක ජිනුක වෙලා තියෙන පොඩි අත්වැරදීමකින් ඒ දේවල් වෙනවා. දැන් පවුල කවුද ඉන්නේ තව? මං විතරයි. ඔයා විතරයි. ඒ කියන්නේ ඔයා මුරණ්ඩු කොල්ලද ගෙදර? ඔව් එක මෙකානිතේ මුරණ්ඩේ ඔක්කොමම තමයි. ඒ කියන්නේ මේ අර එකම එක්කෙනාට සැප වැඩි කියනවනේ. එකා යකා. එකා යකා ඉල්ලන දේ ගෙනත් දෙනවා අම්මලා. එහෙමද ගෙදර? එහෙමම නෑ ඉතින්. ඉල්ලන දේ එකපාර ගෙනත් දෙන්නෙත් නෑ. නෑ. දැන් මොනවද කරන්නේ? ගන්න එපා. මොනවද කරන්නේ? දැන් එලල් කරනවා. එලල් කරන මොනවද විෂයන්? බයෝ. බයෝ. අනාගත බලාපොරොත්තුව මොකක්ද ඔයාගේ? ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් කෙනෙක් වෙන්න. රයිට්. ඔයා හිතන්න ඔයා ડોක්ටර් කෙනෙක් වෙනවා. දැන් සමහරක් වෙලාවට මේ ලංකාව ගත්තම විවිධ කාණ්ඩේ මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ අපි හැම දිනාටම මිනිස්සු හැමෝටම එක විදිය නෙමෙයිනේ. අසරණ දුප්පත් මිනිස්සු ඉන්නවා. සල්ලි තියෙන සල්ලි භාගේ තියෙන මිනිස්සු ඉන්නවා. ඔයා ළඟට එන ලෙඩුන්ට සලකන්නේ කොහොමද? හොඳින් සලකනවා ඉතින් ඒ කියන්නේ දුප්පත්ද පොසත්ද එහෙම කියලා වෙනසක් කරන්නේ නෑ. දැන් සමහරු හිතන් ඉන්නවානේ මම ඉගෙනගෙන රට ගිහිල්ලා පිට රට මම ડોක්ටර් කෙනෙක් විදියට ඉඳලා වැඩ කරනවා පිට රට. ඔයා එහෙමද හිතන්නේ? කියන්නේ මෙහෙන් ඉගෙනගෙනවා පිට රට ගිහිල්ලා එහෙම වැඩ කරන නැත්නම් මෙහි ඉඳන් සමාජයට මෙහි ඉඳන් සේවය කරනවද? කොහොමද ඔයා හිතන්නේ? මෙහි ඉඳන් හොඳයිනේ පිට රට සෙට් නෑ වගේ. ඔයා ඇයි එහෙම හිතන්න හේතුව මොකද්ද? මට මෙහි හොඳයි යන්නේ පිට රට සෙට් නෑ මට. ජිනුකට මේ හොඳයි ජනනි යවන්න හදන්නේ නෑ මම බුද්ධිගාලේට විරුද්ධයි මෙයා මේ ඒජන්සියක් කරනවා ජනනි විදේශ රැකියා ආයතනය කියලා ඒජන්සියක් කරනවා ෂේප් එක මැච් එක ගහන්න එහෙම තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ දවසකට 3 දෙනෙක්ගෙන්වත් අහන අඩුම ගානේ ඕක හරිද අහුවෙන්න එපා ජිනුක ඔයා මේකට අහුවෙන්නකො අපි අහනවා වගේ ප්‍රශ්නයක් හරිද මම හිතනවා කොල්ලා හරියටම උත්තරේ දෙනවා ජිනුක ජනනි අහන්න ජිනුක පැයෙන් 3න් 1කට විනාඩි කීයද? පැයෙන් 3න් 1කට විනාඩි කීයද? විනාඩි 20යි. විනාඩි 20යි. ජිනුක මම හිතන්නේ ડોක්ටර් කෙනෙක් වෙනවම තමයි අනිවාර්යයෙන්. මම මේ තරම් ඉක්මනින් නේද? මෙහෙම කරද්දි පටස් ප්‍රශ්නේ හරි ලේසි වුණාට ජනනි අපි අර ආදි මිනිස්සු කන්ෆියුස් වෙනවා කට්ටිය කන්ෆියුස් වෙනවා ඒකට ජිනුකට කොල්ලා නේද? කතික තරංග වලට ගිහින් තියනවද ඉස්කෝලේ යද්දි? නෑ ඉස්කෝලේ කතික තරංග නෑ. ඔයා ඉන්න විදියට මම නිකන් හිතුනේ නිකන් අර ඒ වගේ පොඩි හැකියාවක් එහෙම තියෙනවා ඇති කියලා. ඉන්දු කියන්න පුළුවන් මොනවා නැතත් බොරු ඈ පුළුවන් නේ? බෑ. ඇයි ඒ බෑ කිව්වේ එකපාරටම? නෑ බෑ. සින්දු නම් බෑ. හරි කමන්නේ ඔයා අපිට කතා කරපු එක වටිට ඔයා හරියටම උත්තරේ දුන්නේ ඒක හින්දා අනිකානාව තමයි මෙයාගෙන මං කිව්ව හිනාව හරි ලස්සනයි කියුට් කියලා වගේ මෙයා හරිම හැන්සම් කොල්ලෙක් නේද මිෂ්? ඒ කඩවසම් බව වැඩි කරන්න ග්ලෝ ඇන්ඩ් හැන්සම් ඉතින් මේ තෑග්ග අපි ඔයාලට දෙනවා. හරිද? ලස්සනට ඉන්න ඕනේ ජිනුක. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් හරියට උත්තර දීපු නෙමෙයි. හින්දා. තවත් ලස්සන තෑග්ගක් තියෙනවා ඔයාට හරියට උත්තරේ දුන්න හින්දා. thank you අක්ෂි. බොහොමත් ස්තුතියි අපිත් එක්ක කතා කරාට අපි එකපාරටම ඇවිල්ලා කතා කරේ. බයක් ගෑවිලාවත් නෑ. එල කොල්ලෙක්. හරි thank you එහෙනම් බොහොම ස්තුතියි ජය වේවා. පරිසරය යන්න ඕනේ. අපි යන්නේ. අපි